කොහොමද ඉතින් කට්ටිය සැපේ ඉන්නවද? අන්න ඉතින් සැපේ තමයි මට නම් ඉන්න වෙන්නේ. බෑනේ කරන්න වීඩියෝ කරන්න ගත්තොත් මොකෙක් හරි කෑ ගහනවා. බල්ලටත් ඉතින් දැම්ම කෑ ගහන්න ඕන. අන්න ඒවන වාහනත් යනවා මොකද්ද බම් මේ ජීවිතේ. වාහනයි ත්‍රිවිලුයි බයිසිකලුයි බල්ලොයි මොන ජීවිතයක්ද විනාඩියක් ඉඳන් one eternity later. හරි ඉතින් ඔන්න ටික වේලාවකට පසුව අර බල්ලාගේ කට නිහඬ වුණා. දැන් ඉතින් මොනවද හිතන්නේ ආයි කෑ ගැහුවොත් නම් මං ඉන්නේ බලාගෙන මොකක් හරි කරන උට. හරි දැන් මේක තමයි මගේ channel එක. තාම මම මේ match 9 ගහලා තියෙන්නේ පේනවනේ. channel එකට match 9. sorry වැඩ වැරදුනා. Okay. මම මේ channel එකේ දාන්න හිතන් ඉන්නේ මිනි මිනිටිය ගහන වීඩියෝ. හරිද? ඒක හැබැයි මෙහෙම වෙන්නත් පුළුවන්. මිනි මිනිටිය ගහනවා ඕගොල්ලෝ එක්කත් මම ගහන්න හිතන් ඉන්නවා. හරි. හිතමුකෝ ඒ කියන්නේ ඕගොල්ලෝගේ ID එක මේ කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න ඕනේ. ඉතින් ID එක මිනි මිනිටියගේ ID එක කමෙන්ට් එකක් විදිහට දැම්මම මම සේව් කරගන්නවා. හරිද? මම මේ ඊට පස්සේ ඕගොල්ලන්ට දානවා මේවයි. join වෙන්න link එක දානවා. join වෙලා අපි set එක ගහමු ඉතින් ඈ. මම මේ මිනි මිනිටිය වලට වෙනම group එකක් දාන්නම් මේකට. කට්ටිය set වෙලා මේ ගහමු ඈ. ඊට පස්සේ එහෙමත් පුළුවන්. මම හිතන් ඉන්නේ සතියේකට වීඩියෝස් දෙකක් වගේ දාන්න. දෙයක් වගේ දාමු. ඒ කියන්නේ මම සාමාන්‍ය එක වීඩියෝ එක මැච් දෙකක් වගේ ගහන්නේ. දැන් මේ මම ඉන්නේ තාම level 4 පේනවා. level 4 බෝට් එක වැඩකුත් නැහැ කතා කරන්න. මැරෙනවා කියන්නේ ඉතින් මේ අම්මා හැබැයි මම මේ මැච් 9ක් ගහලා 8ක් දින්න හොඳේ. එක මැච් එකයි වැරදුනේ. මේ කිල් 83ක් ගැදිලා තිනවා. ඩෙත් 51යි. බඩ ඉතින් තාම මුල් ටිකනේ. ලොකුවට දන්නෙත් නෑ මුල් ලෙවල් ටික මං ගියේ බට්ට අමාරුයි. يعني දන්නේ නෑ ගහන්නේ කොහොමද කියලාවත් දන්නේ. මේ ඉන්නේ මම ඈ. ඔය පේනවනේ. නිකන් ගෝතෙක් වගේ හැටි බලහන්. කිසිම දෙයක් නෑ. පේනවනේ මේ ලෝරෙත් දන්නේ නෑ අන්ලොක් වෙලා. අනික මේ කොහොමද මම මේක සමහරක් ඒවා තියෙනවා ගන්ස් තියෙනවා. ගන්ස් තමයි මේ ලබ්බේ ඇඩ් දෙනවා. විනාඩියක් ඉඳන් 3 days later. මේකේ ගන්ස් සමහරක් ඒවා මට මේව නෑ. අන්ලොක් වෙලා නැහැ. කොහොමද බං ඒව අන්ලොක් කරගන්නේ? දන්න එකෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න යන් ඈ. මේව අන්ලොක් කරන්න මම දන්නෙත් නැහැ කොහොම අන්ලොක් කරනවා කියලා. මේ මොකද්ද බං මේ ගන්න මේ සුදු පාට වගේ රවුමක් තියෙන්නේ නේ මන්ද. දැකලත් නැහැ බං මේව. අර කොහොමද කවන්නේ? දැන් අපි එහෙනම් ගේමට බහිමු. එහෙනම් පුතේ අපි මිනි අවුට් පෝස්ට් එකට යමු. Let's go. තව එකක් තමයි මේකේ මේ ඉන්නේ උන් දැක්කමත් අපි බය වෙනවා බං. මේ General of the Armies. අඩුයි ලොකු එකෙක්ද බං? Nice. ඌව බලන්න වෙයිද බං මේ මොකෙද්ද කියලා? දැන් මම private first class. යක private first class උයි General of the Armies. අර එකක් මැරුවා ගැම්මක් තමා. දැනට එකක් මැරුවා. මේ controls එහෙම මම හදාගත්තේ උන්දී මට පුරුදු විදියකට. මම දන්නේ නෑ බං මේක හදාගන්නවා. සීලාට මම දන්නේ නෑ මේක තිබ්බ විදිහට මම දන්නේ නෑ කොහොමද හදාගන්නේ කියලා controls එකත්. මේ controls කියන්නේ මේකේ ගන් එක මාරු කරන්න යනකොට මේ මැරිලි ඉවරයි. බලු වැඩේ ඉතින් ඒක. අනිත් එක තමයි මම මේක කරලා ළඟදි ඉගෙන ගත්තේ. මැච් දෙක තුනක් ගහලා මේක ළඟදි සෙට් වුණේ. මේ අර අතේ බුවම අර යන්නේ බං. අර වේගෙන් යනවා ෂණික යනවා ඈ. What? Bro, what are you talking about, man? ඒක සුපිරි. අර අතින් ගහන එක බොම ෂණික යනවා. මට හිතා ගන්නත් බෑ කොහොම යනවද කියලා. කොහොම හරි මේ ෂණික යනවා. සුපිරියක් තමයි. අර බාරින් බෑනේ කරන්නේ. අර බායි වෙනවනේ. මොනවද බං සි? ඒ අරුගේ අතේට කොහොමද මන් ඩුවල් ගන් තියෙන්නේ? අපිට ගන්න බැයිද ඒක? දන්නේ එක්කිනනම් කමෙන්ට් එකක් දාන්න යන්න. මේ වදින්නේ නෑනේ. කලින් නම් වැදුනා මොකක් හරි කියලා. දැන් මොකක්වත් අදින්නේ. අර මොනවද මැසේජ් උත් දානවා. මේ කොහොමද බං ගහන්නේ මෙලෝරෙද්දක් වදින්න නැතුව? අඩු වැදුන එකක් හරි වැදුන නැති යන්ත. පියාඹනවනේ නවතින්නේ නෑනේ. දඟලනවනේ යනවා ඉවර යන්නේ. මොනවද මන්ද? කොහොම හරි මේක අර ගොඩක් දන්නේවන් ඉන්නවා නම් මැසේජ් එකක් දාගෙන යන්න. මම ලොකුවට මේවා ගහලා නැහැ. මිනි මිනිටිය මං අර පොඩ්ඩක් ගහලා බලන්න ඕන නිසා ගහලා බලන්න. දන්නේ නෑනේ. අපි කොහොමද මිනි මිනිටිය සෙට් වුණා පොඩ්ඩක් අර මැච් දෙක තුනක් ගහනකොට ආසි තුනක. අර නේගේ
අර නෑ ෆ්‍රී ෆයර් වගේ නෙමෙයිනේ බං. පොඩි අමුතු එකක් තියෙන්නේ මේ. අඩි ඒත් මරපොනේ බං අරුට ලයිව් බලපන් තියෙන ගාන. මට ඉතින් උත් එක්ක හැරෙන්නවද බේරන්නේ මම තනි බොටා බං. තනි බොටා. අනිත් ගානේ ගන්න දෙයක් නැහැ මගේ. ඉවරහන්. අරු කෙල්ල මාරිනවා මට. අඩි අන්න මැරුණා. ඊ මොකද්ද මම WP කියන්නේ? උඹලා දන්නවද? WP කියන්නේ මොකද්ද කියලා? ඒ දන්නේ කින්නවනම් කමෙන්ට් එකක් දාපන් WP කියන්නේ මොකද්ද? මම දන්නේ. දවසේ ප්‍රශ්නේ හොඳේ. WP. මොනවද මං එන්නේ WP? අර ඇහුවෙත් අද මම WP කියන්නේ. මොකද්ද මම WP කියන්නේ වෙන්නේ? ඊ යකෝ ළඟට යන්න විතර නිදින් මැරෙනවා. ඒක ඇත්ත වැඩි හොඳේ ළඟට ගියත් මැරෙනවා මම මේ. යරු 16ක් ගහලා බං අම්බෝ. යකෝ යන්නවත් වෙලා නෑනේ. කැත වැඩි හොඳේ යන්නවත් අයින්නේ. මැච්චෝ. හරිම ආතල් ඉතින්. හරිම සතුටුයි. හරිම සතුටක් හම්බුනේ මේක ගහලා. අන්න යකෝ කෝප්‍ර. අඩි ලෙවල් 5 ගැම්මක් තමයි. ලෙවල් 5 ගැම්මක් ලෙවල් 5 එක එකකුත් කැවිලා. ගැම්මක් තමයි. මං වගේ බොටෙක්ට ලෙවල් 5 කියන්නේ මොකක්ද? අයි මම ගහන්නේ බොටා වෙලා ඉඳලත් මම ගහනවේ. හැබැයි ඉතින් එහෙම කියලා බින්දුවට ගෙරෙනවා. අඩෝ මෙන්න අලුත් මැප් ටිකක් කැරිලා බං. අඩි. මේ මොකද්ද බං මේ මැප් එක? අන්ඩර්ග්‍රවුන්ඩ්. අඩෝ අන්ඩර්ග්‍රවුන්ඩ් බලමු ගහලා. අඩෝ කැප්ටන් කෙනෙක් බං. කැප්ටන් කෙනෙක් ඉන්නවා සෙකන්ඩ් ලුතින. කෝප්‍රලා අඩු මගේ මේකෙක් ඉන්න මගේ එක ඈ මගේ එක. මේක මට ලංකාවේ වුණ ලොකුවට තම සෙට් වෙලා නෑ බං. ලංකාවේ සෙට් වෙනවා ඇති මං හිතන්නේ. අඩ මේ කෝප්‍රල් කාර්යය. අඩ යන්න එපා යන්න එපා. අනේ ඉන්දල්. යනවනේ දඟලනවා තව පොඩ්ඩෙන් යනවා. ඊයොත් බෑ හොඳේ. ඊයොත් මේමර ගහ ගන්නත් බෑ. කොහි යනවද මන්ද උන්? මේ කෝබම් බෝම්බ වැටෙන්නෙත් නෑ මොනවා අඩි අම්මේ. මේ මම මේකේ ලියුව වෙන්නද බං මේ ගහන්න බෑනේ බං. දැන් ළඟට යන්න විතර නෙදී ඉන්න මුන් කෙලලා හරිනවා. කැතම වැඩි ඔය ගණන් හොඳේ. හරි දැන් වරෙන් ඉන්න එකෙක් වරෙන් දෙනවා අම්මා සිහි වෙන්න දෙන්න. අම්මා වරුනේ කියලා දෙන්න සිහි වෙන්න. ඒ බෑනි බං මොකෙද්ද බං ඒ DS කවුද මතක නෑනේ. සෙකන්ඩ් ලුතිනන්නේ. අඩි සෙකන්ඩ් ලුතිනන් කාර්යය බං. අඩෝ ගැම්මක් කල්නවා සෙකන්ඩ් ලුතිනන් කියන්නේ ඉතින් කාලා මොකද වෙන්නේ බං? අනේ අම්මී මොකද්ද බං මේ? මේ මොකද්ද ඒකේ නම මට නම් මතක නෑනේ. නම දන්නේ ඒකුත් කමෙන්ට් කරන් යන්න බෑ. අර මම මුලින්ම කිව්වද WP එකයි ඔන්න ඕකේ නම කමෙන්ට් කරන් බලන්න මම දන්නේ නෑ. මොනවද කියලා දන්නෙත් අද මම මේ බෝම්බේ දැනගත්තෙත් මේ මැච් එක ගහන්න ඊට කලින් මැච් එක ගහන්නත් කලින් මැච් කියලා බෝම්බේ මොකක්ද කියලා දැනගත්ත අර තියෙන්න බෑ අමුතු බෝම්බය සිල්ලා පාට වගේ මොකද්ද මේකට නමක් දන්නේ නැහැ ඉතින් මම නා අර තන හයි කරන්නේ අන්න ඒ බෝම්බේ කොහොමද මට ගහන්න බෑ කියන එක මන් දන්නවා මේ බලපංකෝ මං වැඩම්ම නෑනේ බං වදින්නවත් නෑ ඊයයකෝ මගේ හැටි බලහන් ගහ ගන්නත් බෑ අනික මං ගෝතයා වගේ මිනිටිය බලහන් ගැලපෙන්නෙත් නෑ දුක ඊ අඩෝ යන්න විතර නෙවෙන්නේ මැරෙනවනේ මේ මොකද්ද බං එකයි අර මම හොඳයි නේ බං අනිත් කෝප්‍රල් එක බලද්දි ගැම්මක් තමයි ඉතින් මම හොඳයි ඉතින් ඒ ගන්නට හරි හැබැයි ඉතින් මේ ආයි මිලිටි ගහන එකත් එපා වුණා වගේ. අඩෝ වදින්නේ නෑනේ බං. ඊ වදින්නේ නැහැ බං අනේ මොකද්ද බං මේ? එකයි වැදුනේ බං ඒත් අර කෝප්‍රල් කාර්යයට. ඌ හොයා ගන්නත් නෑ. කොහොමද? මේක අන්ලොක් නේ බං. මේව අන්ලොක් ඒක ලොක් නේ බං. අනේ පැටලෙනවා බං තියෙන්නේ.
මේ උඹලා දන්නවනම් කිය මේ මැසේජ් මේ කමෙන්ට් එකක් දාන්න යන්න මේ කොහොමද ඒව අන්ලොක් කරගන්නේ කියලා. මම දන්නේ ඒව අන්ලොක් කරගන්නේ කොහෙන්ද කියලාද? අන්ලොක් මොනවද වන්ද? කොහොමද මම අන්ලොක් කරන්නේ සීලාවට? අඩි ඉන්නේ. ඔන්න දැන් හරි දැන් කියන්නේ මේ බෑ හරියන්නේ නැහැ මට වදින්නේ නැහැ මේ මට පොඩ්ඩක් කමෙන්ට් එක දාගෙන යන්න. හරිද? අර WP කියන එකේ තේරුමයි අර මොකද්ද මම තාම ආකාරයක් කිව්වනේ. අර මොකද්ද මං කිව්වේ? නම් මතක නෑ මං ඒකේ. අඩි දෙකක් වැදුණා දෙකක්. අඩි ගැම්මක් තමයි දෙකක් හරි ගහගත්ත එක. කොහොම හරි මම මේ channel එකේ මිලිටියා දිගටම ගහන ඕගොල්ලොත් එක්ක තමයි මේක ගහන්නේ. ඒ කියන්නේ දිගටම ගහන්නේ ඕගොල්ලොත් එක්ක. අඩි පළවෙනි පාර්ට් එකකෝ. පළවෙනි පාර්ට් උයි මේ මට බෝම්බයක් කරන්න ඔක යකට ගන්න. යන්න වැදුනා. ගැම්මක් තමයි මම 4ක් හරි ගහලා අනිත් එක බින්දුවයිනේ බං. සෙට් නෑ පව් ඉතින් දුක තමා. ඉතින් මොනවා කරන්න බලමු තා එකක් ගහන්න තප්පර 8ක් සෙට් වෙලා තියෙනවා. අඩි යන්න මේ කුලින්ද මං ආන එකපාරට අඩි ඉවර ඇති යන්ත එකපාරට ලැග් වුණානේ බං. මට හිතා ගන්නත් බෑ. කොහොම හරි පළවෙනි දවස් අවුලන්නේ නැහැ ඉතින්. හිතමුකෝ හොඳයි කියලා. කොහොම හරි මම ලෙවල් 5 බොට් එක හරිද? වැඩෝ ඉන්නවනම් මාත් එක්ක එන්නොක් ගහන්න. මම දැන් බින්දුවට දෙන්නේ. බය වෙන්න එපා. මම බින්දුවට ගහන්න ඕගොල්ලොන්ට. Wait a minute. Who are you? වැඩෝ ඉන්නවනම් එන්න මාත් එක්ක ගහන්න. මම ලෙවල් 5 තාම. අන්න ඉතින් ආය අරු දඟලනවනේ. නේනේ. අර බලහල්ලා බෑනේ කරන්න. කොහොමද වීඩියෝ එකක් කරන්න ඉඳලා දාමු. එයා පැත්තේ බල්ලුන්ටත් දැන් තමයි ගෑ ගහන්න ඕනලා තියෙන්නේ. හරියට කමන්නේ මේ අන්තිම ටිකනේ වීඩියෝ එක. මම දැන් ඉවර කරන්න හදන්නේ. දැන් විනාඩි 15ක් තමයි පරිම හැල්ලුවොත්. දැන් කොහොමද මගේ ID එක මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඔයගොල්ලෝ කොපි කරලා අරගෙන ගිහිල්ලා මගේ එක ඔයගොල්ලෝ මිනිමිලිටි එකේ සර්ච් කරලා මාව ඇඩ් කරගන්න. හරිද? ඇඩ් කරගෙන මම ලින්ක් එකක් හදන්න ඕනේ. දැන් WhatsApp group එකක් හදන්න ඕනේ. ඒ group එක හදලා හරිද? ඒ group එකේ මිනිමිලිටි එක ගහන්න විතරක් වරින් හොඳයි. එන මකුල් කියවන්නම් එන්න එපා බං. හරි? කොහොම හරි මේ තමයි මම හොඳ එච්චරයි මට කියන්න දින්න. මට එන්නෙත් නැහැ කියන්න මොකුත්. ඕකේ. පළවෙනි වීඩියෝ එකනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම වැරදි ගොඩක් ඇති. හරිද? කොහොම හරි මේ මට කියපන් මොනවද වැරදි අරම්මන මොනවද තව හැදෙන්න ඕනේ කියපල්ලා. ඉතින් හොඳයි නිකන් පොඩි සප්පයක් දීපන් සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා පොඩ්ඩක් ඉතින් අල්ලලා ගමු. කොහොම හරි මේ account එක අනිවාර්යෙන් level 100 විතර ගෙනියමු. අනිවාර්යෙන් level 100 ට ගියමු. හෙමිනිට යන්නේ තාම දන්නේ නැහැ. මේ තාම match 11යි. wins 9යි. kill 92යි death 71යි. යකෝ ඉබේ 51යි තිබ්බේ. 51යි කොහෙද නේ මතක නැහැ. 20ක් මැරිලා යකෝ මට සිරි වෙනවනේ ඉතින්. මේවා එහෙම හරි මේ චෙස්ට් එහෙම අරින්නෙත් මේ උඹලත් එක්ක වීඩියෝ කරනකොට තමයි නැත්තම් මං ආයේ මේවා අරින්නේ මේ මිලිටිය පැත්තේවත් ඉන්නේ උඹලත් එක්ක ගහනකොට තමයි ඈ. ඕන්න අපි දැන් ඇරලා යමුද බලන්න මේ මට සල්ලි දිනවනේ අපි 6ක් දීලා හරිමුද බලන්න. මේ මී කැල්ල බලමුද මොකක්ද කියලා. අඩු 24ක් තියෙනවා. බලමුද? උඹලා කියපන් ගෙස් කරපන් මොනවද තියෙන්නේ කියලා. කමෙන්ට් එකක් දාපන් උඹලා හිතන්නේ මොනවද තියෙන්නේ කියලා. බලමු. එනවා හරි. තව එකක් අඩි හොඳයි දැනට අවුලන්නේ. තව දෙකක් තියෙනවා. හරි ඇඳුමක්වත් සෙට් වෙයන්කෝ. අඩු අලුත් එකක් බං. අඩු සෙට්ද බලමු. ඊ ගැම්මක් තමයි ඒ සෙට් අප්පු මේ මොකෙද බං ඉන්දියාවේ පොලිස් කාර්යාලයක නිකන් අර රූටින් මාටින් එකේ ලකිය වගේම සෙට් නෑ මේ මම ඉන්නේ විදිය හොඳයි බං. මේ ගෝතයා වගේ ලයින් එකට මං කැමතියි. ගෝත ලයින් එක ඒක සුපිරි. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක සෙට් වෙමු. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාන්න. කොහොම හරි මැසේජ් එකක් දාපන් WP එකයි තාම ආකාරයක් මං ඇහුවනේ. අර ඒක මට මතක නෑ. කොහොම හරි වීඩියෝ මැදට හරියට ඇදලා මේ වීඩියෝ එක මැද හරියට පොඩ්ඩක් ගිහිල්ලා ඒකත් පොඩ්ඩක් අහගෙන ඒකටත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට මතක නෑ මොකක් හරි මං කිව්වා. අන්න බෑනේ චූම්පාංකාරයෙක් කරනවනේ ඒකවනේ. හරි එහෙනම් මම කැපුණා. තෙරුවන් සරණයි. අපි ගියා.